රටට නිදහස ලැබුණේ කවදද? පෙබරවාරි 4. කොයි අවුරුද්දේද? 1948 පෙබරවාරි 4 වෙනිදා තමයි අපේ රටට නිදහස ලැබුණේ. කාගෙන්ද? සුද්දාගෙන්. මේ කියන පිටාගේ ජාතිකයන්ගෙන් අපේ රටට නිදහස ලැබුණා. හරිද? මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ අපේ රට ගැන සින්දුවක්. මේ රට මගේ රට මා ඉපදුණු රට හැදෙන රට මගේම මව් රට. අපි නැගිටලා කියමුද? මොන ජාතියට අයිති වුණත් අපි සියලුම දෙනා ශ්‍රී ලාංකිකයෝ. අපි සියලුම දෙනා ඒ වගේම විනය ගරුව කියන වචනය ගත්තොත් එකවල සාමාන්‍ය වචන විදිහට අපිට ගන්න බෑ. කියන්නේ විනය කියන එක ඒගොල්ලන් ඉන්න වටපිටාව, සමාජය, ඒ වගේම පවුල, ඊට අමතරව පහසල කියන කාරණාව ගත්තොත් තමයි එන මේක දැන් පාතනක කියලා ගත්තොත් කියන පාදනක කියන කාරණා විතරයි දැනගන්නේ. හොඳ සමාජයට අවශ්‍ය කරන හොඳ පුරවැසියෙක් ගුණාත්මක දරුවෙක් මේ කරන්න පවුල වගේ පාසලක් ඒ දරුවට පත් උදව්වක් දෙන්න දුක්ලක් ලැබීම අනිවාර්යයි. ඉතින් විනයගරුක සමාජයක් දරුවෙක් දී කරන්න මේ කලහෙළිය ප්‍රාථමික විද්‍යාලය මොන වගේ හත්වලක්ද ලබා අපි මේගොල්ලන්ට දෙනවා මහා ගෞරවාන්විත උත්සවයකින් නායකත්ව පදක්කම්, නායකත්ව කබා. එතකොට දරුවන්ව නායකත්වයට බලගන්න. මේ දරුවෝ ලබන නායකත්ව පුහුණුව තුළින් ඒ පුහුණුවට අනිත් දරුවොත් අනුගත කරගෙන මේ කොහොමද අපි ගුණාත්මකව හැසිරෙන්නේ. විනයානුකූල තත්ත්වය අභිබවා තමා ගුණාත්මක තත්ත්වයේ තියෙන්නේ. ඇත්තෙන්ම අපේ ළමයි ගුණාත්මකයි. අපේ ආදර්ශ පාඨයේ තියෙන්නේ කරන දේ හරියට කරන්න. කරන දේ හරියට කරන්න. එහෙම ළමයි ටිකක් අපි හදුවා. එතකොට අපේ ගමට එළියට බහලා බැලුවොත් ගම ඉස්කෝලේ ගැන කතා කරන්නේ ප්‍රශංසාත්මකව. අපේ කොට්ටාස කාර්යාලයේ කොට්ටාස අධ්‍යක්ෂතුමා එක්ක කතා කරොත් එතුමා දක්වන්නේ ඉස්කෝලේ ගැන ඉතාම සුබවාදී ආකල්ප. එතකොට අපි කලාපෙට ගියොත් මේකම කලාපෙන් හොඳට වැඩ කරන ඉස්කෝලයක් කියලා කතා කරනවා. ඉතින් අපි ගුණාත්මක භාවය අර විනය අභිබව ඉස්සරහට ඇවිල්ලා තියෙනවා කියලා සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි. ඉතින් ළමයා වන්දනය කරන කියලා අපි ගත්තොත් සමහරක හිතන්න වෙන පාසලක් ගත්තොත් පාසල ඇවිල්ලා කියන්නේ හොඳ යන පාසලේ හැම දෙයක්ම තියෙන පසුබාම නොවන ඒ කියන්නේ අපත්තෙන්න easily connect වෙන්න පුළුවන් access තියෙන පාසලක් වගේ. මේ පාසලෙ ගියොත් මේ ළමයා දෙන්න හොඳ තැනකට යන්නේ ඒ වගේ මේ පාසල reputation එක ඒ වගේ පාසලේ ගෞරවයක් තියෙන කීර්තිනාමයක් තියෙන පාසලකට තමයි දෙමෝපියන් බෝධනෙක් තමයි දරුවව දාන්න උත්සාහ කරන්නේ. මේ වගේ අසුභාවී පරිසරයක තියෙන දුෂ්කර පළාතක තිබෙන මේ වගේ පාසල් තුන වර්ගයේ පාසල් ඉගෙනීම් කටයුතු දෙන අදාළ වෙන තත්ත්වයක් තිබෙනවා සමහර තැන්වල. නමුත් ඒ කාරණාවන් අභිවවා මේ පාසලේ ඉන්නා වූ ගුරුවරුන් කාර්යමය කළ සහයෝගයක් දෙන්නේ. ඒ වගේම
දරුවන් මොන වගේ සහායයක් දෙන්න. ඒ වගේම ඉන්න දෙමව්පියන් දරුවන්ගේ දෙමව්පියන් මොන වගේ සහායයක් දෙනවද මේ කර්තව්‍ය සාර්ථක පිටු කරගන්න. ඔවුඩිල්ෂාන් මහත්මයා මම ස්තුතියි ප්‍රශ්නේ නැගුවට මොකද ගුරුවරුන්ගේ ගුණ වඩන්න මම බලාගෙන හිටියා. මට ඉන්නවා විශ්වවිද්‍යාල උපාධිධාරීන් ඒ වගේම විද්‍යාපීඨ ගුරුවරු. එතකොට ඉංග්‍රීසි පුහුණු ගුරුවරු. එතකොට මේ ගුරුකමෙන් බලගන්නන ගුරුවරු තමයි. ඒ ගුරුවරු මගෙත් එක්ක කතා බහ කරද්දී මං පාවිච්චි කරේ මගේ කවුන්සලින් ශාස්ත්‍රපති දක්වා මං අධ්‍යයන කටයුතු හමාර කරලා තියෙනවා. එතකොට ඇත්තටම මේ ගුරුවරුන්ගේ බ්‍රේන් වොෂ් එකක් කරගන්න මට පුළුවන්. ඒතර මේ ගුරුවරු දැරුවෙත් මගේ ආකල්පය. එතෙන් සිට දැරුවේ මගේ ආකල්පය. එතකොට ගුරුවරු අඳුනගත්තා අපි උගන්වන්න ඕන. මං කිව්වා මේ ගුරුවරුන්ට මේ දරුවන්ගේ එකම ගැලවුම්කාරයෝ අපි කියලා. හරි මඟ පෙන්වන්න මේ අහිංසක දෙමව්පියන්ට දැනුම මදි. එතකොට ගුරුවරු තමයි හෝම්වර්ක් දුන්නේ හෝම්වර්ක් කෙරුවේ. ගුරුවරු තමයි ඉගැන්නුවෙත් ඒවා කටපාඩම්. ගණකරාමු වල මේ ගණකරාමුවට තියෙන පූර මොනවාද සිරස්ද තිරස්ද? තිරස්. සියන්නද තියන්නද? සියන්න. ඔව්. සිරස් සරල රේඛාවක්. දැන් මේ තියෙන මේ අයිනේ දීරුව තිරස්. එහෙනම් මේ බලන්න මේ මොකද්ද මේ? ඝන වස්තුව. ඝන වස්තුව. අපි මේ ඝන වස්තුවට කියන නම මොකද්ද? සමහර වෙලට අන්ධකාර වැටීගෙන ආවා. අපි ලයිට් දාලා වැඩ කරා. පිටිපන්දම් පත්තු කරගෙන වැඩ කරා. අන්ධකාරේ ළමයි 9ට 10ට ගෙදර ගියා. ඒ කටපාඩම් කරා. එතකොට මේ බර ගත්තේ මගේ ආදරණීය ගුරුවරු. ඇත්තටම අපි එක පවුලක් වගේ වැඩ කරා මාසි වුණා. අපි බඩගින්නේ හිටියා. අපි ළමයි වෙනුවෙන් ඇඬුවා. අපි ළමයි වෙනුවෙන් දුක් වුණා. අපි ළමයි වෙනුවෙන් වැඩ කරා. මේ දෙමව්පියන් කළ යුතු සියල්ලම අපි කරා. ළමයින්ට බේත් හේත් ටික අරන් දුන්නා. ළමයිව ડોක්ටර් මේ වෛද්‍යවරු ගෙන්නලා වෛද්‍ය පරීක්ෂණ වලට ලක් කරා. ළමයිගේ දත් ටික පිරෙව්වා. ළමයිට විටමින් ටික ගෙනත් දුන්නා. මේ ආදි වශයෙන් ළමයිව පල්ලි එක්කගෙන ගියා. ළමයිව පන්සලට යනවාද කියලා බැලුවා. ළමයි තමුන්ගේ ආර්ථික කටයුතු වල නියැලෙනවාද කියලා බැලුවා. ළමයි ගෙදර හොඳ හැදියාවේ යුක්තව ඉන්නවාද කියලා කරුණු විමසුවා. එතකොට අපේ ප්‍රජා සම්බන්ධ ඒකකයක් තියෙනවා ගුරු භවතේ. එහෙම නැත්නම් මම පෞද්ගලිකවම සොයා බැලුවා. අපි ඒ ගෙවල් වලට ගියා. මේ විදිහට ලොකු සහයෝගයක් දුවරු මේ දරුවෝ වෙනුවෙන් මට දැක්වුවා. ඒ වගේම තමයි දෙමාපියෝ මං කිව්වේ ඔයගොල්ලෝ සුද්ධ පවිත්‍ර කරලා දෙන්න. මේ ධන නිධාන ඔයාලගේ අපේ නෙමෙයි. ඒක දෙමාපියෝ පිළිගත්තා ඉස්මුදනි. මේගොල්ලෝ ඇවිල්ලා බැලුවා සුද්ධ කෙරුවා, අස් කෙරුවා, ලස්සන කෙරුවා. මේ ලස්සන ඉස්කෝලේ හැදුවා. ඊළඟට දරුවෝ කොළ කෑල්ලක් දාන්න බැරි තරම් හිතක් තියෙන ආදරණීය දරුවෝ කියලා. මම හිතන්නේ ඔබතුමා පාසලේ එහාට මෙහාට පොඩ්ඩක් සැරිසරුවා. එතකොට දකින්න හම්බෙන්නේ නැතුව ඇති කඩදාසියක් දෙමව්පියෝ වැඩ කරනවා දකින්න ඇති. ඒ ඔක්කොම නොමිලේ. මේ දෙමව්පියෝ ඇවිල්ලා දාඩිය හැලුවේ මේ බිමට නොමිලේ. ගුරුවරු වැඩ කෙරුවේ අමතර පන්තියේ කාල වේලාව සියල්ලම නොමිලේ. ඉතින් මහා බල සම්පන්න ඉස්කෝලයක් අපි ගොඩනගලා තියෙනවා. ඒක කිව්වා දුන්න මනෝ විද්‍යාත්මක ප්‍රදේශනා කරන ගුරුවරු ට්‍රේන් කරලා මේ වගේ ක්‍රියාකෘතියකට මේ පාසල වෙනස් කරලා විනෝදන පාසල කරවට සහායක දෙන්න තරමට විසරලා. ඒකට අනිවාර්යෙන් මනෝ විද්‍යාත්මකව දෙන්න අපි ඇඩ්වයිස් දෙන්න අනිවාර්යෙන් මනෝ විද්‍යාත්මක ආධාරයක් තියෙන්න අවශ්‍යයි. ඉතින් මේ ගුරු විද්‍යාත්මක විදිහට ඉන්නේ මේ අමතරව තවත් රාජකාරී කරනවද විවිධ දුක්ඛාම කරනවද ස්මාවක් කියලා කිව්වා ඒ මොකක්ද ඇරෙන්නේ තව කොච්චර රාජකාරී කාර්යවල සිදු කරනවා හැම කාන්තාවක්ම වගේ පවුලේ බර කරට අරගෙන තියෙනවා. එතකොට මට දරු පැටව් දෙන්නෙක් ඉන්නවා. පුතා දැනට ආයුර්වේද වෛද්‍යවරයෙක්. දුව තාම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉන්නේ. මම
වෛද්‍ය සභාවේ ලිඛිත විභාගය සමත් වෙලා සර්වාංග වෛද්‍යවරියක වශයෙන් වැඩ කරනවා. ඒකම කවුන්සලින් මානසික උපදේශන පවුල් සම්බන්ධ දරුවෝ සම්බන්ධ ආදී වශයෙන් උපදේශන කර්තව්‍යයක් තිබෙනවා. ඒකම වෛද්‍ය සිසුන්ට උගන්වන උපදේශන වෛද්‍යවරියක් විදිහට මාළේවන වෛද්‍ය විද්‍යාලයේ වැඩ කරනවා. ඒකම හරි ලස්සන අපූර්ව ශිල්පයක් මට හම්බ වුණා. මම එතකොට කේරළයෙන් ලංකාවෙන් මේ අධ්‍යයන කටයුතු වලට පිටුවහල ලබාගෙන වාස්තු අපි නිවැරදිව කිව්වොත් විද්‍යාත්මක වාස්තු මම පාවිච්චි කරන්නේ ගණිතයයි භෞතික විද්‍යාවයි. එතකොට මේ කොස්මික් එනර්ජි ෆෝටෝන් කියන අංශු කොහොමද අපි අපිට අපේ දියුණුවට මානසික ශාරීරික සුවයට අපි මැනේජ් කරගන්න කොස්මික් එනර්ජි මැනේජ්මන්ට් තමයි අපි මේ වාස්තු වශයෙන් කරන්නේ. ඉතින් ඔය ආදි වශයෙන් ඔය සියල්ලම මම මගේ භූමිකා ටිකට එක් කරගෙන තියෙනවා. මේ ටික ඔක්කොම ඉතින් සතුටින් කරගෙන යනවා. ගොඩක් ඉතින් අපි නිදා ගන්න පුරුදු වුණොත් ලොකු ගමනක් යන්න බෑ. එතකොට අපි කාලය කළමනාකරණය ගන්නවා එහෙම. ඒ විදිහට මේ වැඩ ටික කරගෙන යනවා. ඉතින් සතුටුයි මේ හැම අංශයෙම ඉතාමත් සක්‍රියව සිටිනවා. ඒ වගේම මට කියන්න කැමති අපි අද වපුරන දේ එක ඒ බීච අපි කපලා ඒ අස්වැන්න අපි නෙලා ගද්දී දැනෙන සතුට ඇවිල්ලා කියලා නිම කරන්න බෑ. ඒ වෙන සතුටක් වෙනවා. දැන් මිස් කිව්වා වගේ ශිෂ්‍යත්ව අපෝනම් මේ කරපු පාසල ගෙදර එක පරිවර්තනය වෙන්න තියෙනවා. ඉතින් අද වපුරන බීච අද ලබා දෙන මේ ශිෂ්‍යත්ව අපෝනම් සඳහා ශිෂ්‍යත්ව අපෝනම් දී කරන්න ඒ කාලයේදී මෙන්න වූ එක්සෑම් එකට ස්කෝලර්ෂිප් එක්සෑම් එකට මොන වගේ සුළුවනමක දුන්නේ දාන්න. අපි ඇත්තටම කිසිම තර්කයක් නැහැ වපුරපු විදියට තමයි අස්වැන්න කපන්නේ. දැන් අපි වපුරන උදේ පහමාරේ එක දිගට උගත් මහන්සි වෙනවා. දරුවන්ට ඒකම කටපාඩම් කරවන එක සංකල්පයක් කීප වරක් දෙන්න. දැන් ඇත්තටම ප්‍රදේශයේ හොඳ පාසල්වලට ළමයි ගිහිල්ලා හොඳ කියන්නේ ජනප්‍රිය පාසල්වලට ළමයි ගිහිල්ලා මේ දුෂ්කර පාසලට සීමාවනේ එහෙම යන්න බැරි කොටසක්. ඒ වුණත් අපි ඒ ළමයින්ට බලයක් අතට දුන්නා. ඒ ළමයින්ට කියලා දුන්න අනාගතය මේ රැකියාවන් ගැන ලස්සන ජීවිත ගැන සතුටින් ජීවත් වෙන්නේ කොහොමද? ඒවට අවශ්‍ය ප්‍රතිපාදන මොනවාද? මුල කොතන? ඒ අනුව ළමයි මහන්සි වෙනවා. හුඟක් වෙලාවට දරුවෝ ආගමික කටයුතු වලත් අපි යොදවනවා. ඒකම අපි මේ ළමයින්ගේ මනස ශෝධනය කරනවා. හුඟක් භාවනා වැඩසටහන් කරනවා. ඒතකොට ළමයින්ගේ මොළයේ සංවර්ධන දකුණ සංවර්ධන ක්‍රියාකාරකම් චිත්‍ර සෞන්දර්ය ක්‍රීඩා මේවලක් තියෙනවා. එතකොට අපි වමට දෙන දේ හොඳට මතක හිටියා. එතකොට මොළේ සම්පූර්ණයෙන් සක්‍රිය වෙනවා. ඉතින් මේ වගේ ක්‍රියාකාරකම් එක්ක අර උගන්වන දෙයක් ඇත්තටම කොනවා කිව්වොත් හරි. අවසාන වශයෙන් මේ පාසලේ ගෙන කටයුතු අමතරව බලාගෙන ඉන්න ප්‍රේක්ෂකයන්ට සමාජයට දෙන්න වශයෙන් ඉදිරි සමාජයේ දකින්න මිනිස්ගේ කෝණේ දැන් සමාජයේ ගත්තොත් දැන් වෙනස් වෙමින් තිබෙනවා. විනයකරුක භාවය අලද්දී සමාජයේ සමහර කාර්ය ලෙස පිළිහෙමින් තිබෙනවා. මොකද පාසලක් විදිහට මිස් විනයකරුක පාසල දී කරන දරුවන් ඉතින් මේ ධර්මනායකී සර්වපකාරක සාර්ථක කරනවා. ඒ වගේම සමාජයේ බලන අපේ ප්‍රේක්ෂකයන්ට සමාජයක් විදිහට සමාජයේ පුරවැසියන් විදිහට ඒගොල්ලන්ගේ කාර්යය ඇත්තටම සමාජයේ ගොඩනගා ගන්න ඕන ලක්ෂණ පාසල. පාසලෙන් වරද්දපු දරුවෝ සමාජයේ ආක්‍රමණශීලී මිනිස්සු වුණා. සමාජයේ විසංවිධානය කළේ මිනිස්සු. ඇයි එයාලා යන්න පාර අපි ඉස්කෝලෙන් හැදුවේ නැහැ. මං හිතන්නේ ඉස්කෝලවල ලොකු වගකීමක් තියෙනවා දරුවන්ට අනාගත පාර හදලා දෙන්න. නැත්තම් මේ දරුවන් නොදැනුවත් කණ්ඩායමක් විදිහට සමාජගත වුණාට පස්සේ මම අර කලින් කිව්වා වගේ සමාජයේ විසංවිධානය කරනවා.
දැන් අපි මේ දැනට සමාජයේ උද්ගත වෙලා තියෙන ගැටලු බලද්දි මේවා කොතනින් පටන් අරන් කොතනින් निराකරණය කරන්න පුළුවන්ද කියලා මේ වැඩිහිටිය අපිට පරිණත අපිට දැනෙන්නේවත්. ඒ කියන්නේ මේක නූල් බෝලයක් වගේ පැටලුණු ප්‍රශ්න ජාලාවක් තියෙන සමාජයක් වෙලා. මේක පුංචියට හරි ගහන්න පුළුවන් ඉස්කෝලවලින් එළියට දාන ළමයි ගුණවත් දරුවෝ විතරක්. උගත් දරුවෝ විතරක්. උගත් කියලා මම මෙතන අදහස් කරේ යම් ශිල්පීය ඥානයක් මේ දරුවන්ට තියෙනවා. එතකොට රැකියාවක් තියෙනවා. එතකොට ආර්ථික ප්‍රතිලාභයක් එක්ක තමයි මේ ගමන යන්න පුළුවන්. එතකොට මම හිතන්නේ සමාජයේ වරද්දන්න මූලිකවම හේතුපාදක වෙන්නේ පාසල. සමාජය ගොඩනගන්නත් යහපත් සමාජයක් නැවත ප්‍රතිස්ථාපනය කරන්නත් මූලික වෙන්නේ පාසල. Thank you, Miss. Thank you for joining us today.